අපි ගරු සභාපතිතුමා විදුලි බල මණ්ඩලය හැටියට මේ ආයතනයට ඉන්වෙස්ට් කරලා තියෙන රුපියල් මිලියන 96යි. ඒ අවසාන වශයෙන් 1996. හැබැයි අපි මේක ඩිවෙලොප් කරලා තියෙනවා. මේ ඩිවෙලොප්මන්ට් එක අපිට ලොකුම ප්‍රශ්නේ අපේ කම්පිටිටර්ස්ලා ගරු මන්ත්‍රීතුමාලාට සහ අපේ මේ ආයතනය වටන්න බලන් ඉන්න අය ගොඩක් වැරදි චෝදනා කරනවා. මේ මහත්තුරු මේ නවත්තන්න සියලුම දෙනා මේක අහන්න. මම පටන් ගන්නට කලින්ම කිව්වා මට ඔය ඔබතුමන්ලගේ ආයතනයේ පර්ෆෝමන්ස් ඔබතුමන්ලා කොච්චර ඒක අපි වෙනම ගන්න වෙන්නේ ඔබතුමන්ලා විසින්ම මේක විගණනයට ඉඩ දුන්නොත් විතරයි. මම ඒක ගන්නෙ නැහැ. ඒ නැතිකම ඔබතුමන්ලට ප්‍රශ්නයක් මෙතන කරගන්න එපා. හේතුව තමයි විගණනයට ඉඩ නොදුන්නේ ඔබතුමන්ලා මිස මම නෙමෙයි. ඔබතුමන්ලගේ පර්ෆෝමන්ස් ගැන කතා කරන්න ඕන නම් ඒ කොටස ගන්න වෙන්නේ මේ කවුද අපේ අර മന്ത്രിතුමත් මෙතන ලොකු ප්‍රශ්නයක් ඇද්දේ ඇයි කොහොමද මේ විගණනය නොකරපු ආයතනයක් කතා කරන්නේ කියලා. මම ඔබතුමාලගේ පර්ෆෝමන්ස් ගැන ගන්නෑ. ඔබතුමා කොච්චර මහන්සි වෙන්න හැදුවත් ඒකට ඒක බෑ. හරිනේ? මම මේ කොටසට ගරු සභාපති මගේ නෑ. හරි මම මන්ත්‍රීතුමා කියපු එක දෙයකට ඒ කියන්නේ ඇත්තටම ඒ 100% ඉෂුව කරනකොට CEB එකට තිබුණේ 100 මිලියන 10.5යි. ඒක ගරු මන්ත්‍රීතුමා ඒක දිගටම එහෙම්ම තියුණා. ඒගොල්ලෝ වෙස්ට් කෝස්ට් පවර් එකට ෂෙයාර්ස් විකුණනකම් ඒගොල්ලන්ගේ තිබ්බ 10.5 මිලියන ෂෙයාර්ස් එහෙමම තිබුණා. ඒක කොහෙවත් ඩයිලූෂන් එකක් එහෙම උනේ නෑ ගරු මන්ත්‍රීතුමා. ඒ 63 කියන්නේ ගරු මන්ත්‍රීතුමා මෙහෙම මම එතෙන්ට එන්න මේ දැන් ගරු මන්ත්‍රීතුමා දැන් 100 ඔබතුමා නවත්තන්න ඕන මං කිව්වම. මේක මෙහෙම කරන්න බෑනේ. හරි ඕකේ. ඔය මම මෙතන සභාපතිවරයා විදියට තමයි මෙතන මේක මෙහෙවන්නේ මමනේ. ඔබතුමාලට කිව්වම මේක අපි මෙහෙම කරමු. මේක මේ මොකද මේක නෙමෙයිනේ. රණ්ඩුවක් නෙමෙයිනේ. ඔබතුමාලගේ මම නිශ්චිත ක්ලියර් ප්‍රශ්නයක් අහන්නේ. ජන සමාජයේ තියෙන ප්‍රශ්නයක්. ට්‍රස්ට් එකක් හැදුවා 10%ක් දාලා ඔබතුමාලා කියනවා වෙනම ණයක් කරන් දෙමු. ඔබතුමාලා කවුරුත් පුජ්‍යලිකව ණය අරන් දාලා නැහැ. LTL ආයතනේ ණය දුන්නේ. LTL ආයතනේ සල්ලි. LTL ආයතනේ ගාපව 70%ක් CEB 30%ක් ABB. හරි. ඒකෙන් තමයි ණය ගත්තේ. ඒක තමයි නිව් ෂෙයාර්ස් අලුත් ෂෙයාර්ස් විදියට මේ 1.67 මිලියන් ෂෙයාර්ස් හැදුනේ. ඒක කොහොමද ගෙනල්ලා 76ක් මේ 15 දිනකට එන්නේ. ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මම ඒක අහන්නේ. ඔබතුමන්ලට පැහැදිලි කරන්න බැරි නම් ඒක ඔබතුමන්ලගේ වරද. මගේ නෙමෙයි. මේ කවුරුවත් ගැටෙන්න ඕනේ කන් නෙමෙයි මම අහන්නේ. නිශ්චිතව අපිට කියන්න 2017 වෙනකන් කී දෙනෙකුට මේ ගෙව්වද? 2017 පස්සේ කොච්චර ගෙව්වද කියලා. හරි? මම මේ සමහර කතන්දර නොකියන්න උත්සාහ කරනවා. මෙතන තියෙන මිලියන 90ක් මේ ඩිවිඩන්ඩ්ස් හම්බෙච්ච එක්කෙනෙකුට. එහෙම තියෙනවා ඩිවිඩන්ඩ්ස් මිලියන 90 80 ගන්න. මෙතන කියන්න ගියා. මේක 24යි 25යි 31යි sorry 25යි 31යි 28යි මිලියන. ඒක අවුරුද්දක ඩිවිඩන්ඩ්ස් එකම දවසේ ගෙවලා තියෙන්නේ 2017 ඔක්තෝබර් 10. පුංචි කරුණක් දැනගන්න මේ සේවක LTL එකේ ඔක්කොම සේවකයෝ කී දෙනෙක් ඉන්නවද? ඒ කියන්නේ සමස්ත සේවක ප්‍රමාණය? good question. permanent. ඒතර CB එකේ එම්ප්ලොයිස් තාත්තර නේද ඒකට? නෑ CB නැතු LTL දැන් මේ ඒතර LTL එකේ එනකොට CB එකේ නැද්ද? නෑ මම LTL එක විතරක් හරි කියනකො අපේ සේවකයෝ මේ අවස්ථාවේ සේවකයෝ 792ක් 790 ගණක් ඉන්නවනේ. 792ක් ඉන්නවා. 792ටම මේක බෙනිෆිට්ස් මේ යන්න ඕනද මේ ප්‍රතිලාභ යන්න ඕනද? නෑ. මේ 796න් මේ වෙලාවේ ශ්‍රී ලංකන් එම්ප්ලොයිස්ලා ඉන්නේ 352ක්. අනිත් එම්ප්ලොයිස්ලා ඕවර්සීස් එම්ප්ලොයිස්ලා නැහැ. ඒ අර 2017 හිටපු පර්මනන්ට් එම්ප්ලොයිස්ලට තමයි ඒ ෂෙයාර්ස් ටික බෙදුනේ. එතන ඉන්නවා එම්ප්ලොයිස්ලා 125ක් හරි 30ක් හරි ප්‍රමාණයක්. 125 කියන්නේ 125 15 දෙනෙක් 175ක් දැවෙයි කියලා ඒ සිදුවීම සිදු වුණේ මේ සඳහා පත් කර දැන් මේ උත්තරය අහන්න. 125 15 දෙනෙක්ට අයිති සමස්ත මුළු කොටස් වල ෂෙයාර්ස් වල 176ක්. ඉතුරු 124 තමයි ඉතුරු 100 100 නමගේ අයිති. ඒක හරිද? හරි.